එලිෆන්ට් පාස් ලුණු ලේවාය පහු කරගෙන යද්දී මට හරිම ලස්සන කතාවක් මතක් වුණා. ඒක බොහෝම ඈත අතීතයට විහිදෙන කතාවක්. අපි ඉස්කෝලේ අච්චු පොත්වල හරි පොඩි කාලේ කියවපු කතා පොතක හරි මෙන්න මෙහෙම කතාවක් තිබුණා. එක බලවන්ත රජතුමෙක් තමාගේ අමාත්‍ය මණ්ඩලයෙන් අහලා තියෙනවා මේ ලෝකේ තියෙන වැදගත්ම එහෙම නැත්නම් වටිනම දේවල් මොනවද කියලා. ඉතින් ඇමතිවරු එක එක උත්තර දීලා තියෙනවා. සමහරු සල්ලි, නිලතල, බලය, ලස්සන, ඇතුන් අශ්වයන්, වතු පිටි එක එක જાතියේ දේවල් කියලා. හැබැයි එක ඇමතිවරයෙක් කියලා තියෙන්නේ මේ ලෝකේ තියෙන වටිනම දෙයක් විදිහට එයා අඳුරගෙන තියෙනවා ලුණු කියලා. ඉතින් මේ උත්තරෙත් එක්කලා රජතුමාට බොහොම තරහ ගිහිල්ලා මේ ඇමතිවරයාව සිරබාරයට ගත්තා. ඉතින් මෙහෙම කාලයක් ගත වුණා. දවසක් දා රාජකීය කෝකියට රජතුමාගේ ආහාරවලට ලුණු දාන්න අමතක වෙලා හරි කොහොම හරි ඒක අඩුවෙන් තමයි සිද්ධ වෙලා තිබුණේ. ඉතින් රජතුමා ආහාර අනුභව කරද්දී එයාට තේරුණා මේ ආහාර නම් පොඩ්ඩක්වත් රස නැහැ කියලා. අන්නේ වෙලාව රජතුමා තේරුම් ගත්තා ලුණු කියන්නේ ඉතාමත්ම රසවත් දෙයක්. ඒක නැතුව හුඟක් ආහාරවල රසයක් නැහැ කියලා එයා තේරුම් ගත්තා. එහෙනම් මේක වටින දෙයක් කියලා. ඉතින් කොහොම වුණත් මට මෙතනින් යද්දී ඒ කතාව තමයි මතක් වුණේ. ඒක බොහොම පොඩි දෙයක් වුණත් අපිට ඇත්තටම ලොකු වටිනාකමක් එකතු කරනවා. ඒ හින්දා අපිට හිතන්න තියෙන්නේ සමහර දේවල් අපිට පොඩිවට පෙනුනට ඒවල ගොඩාක් වටිනාකමක් තියෙනවා කියලා. කොහොම වුණත් අවසානයේ රජතුමා අර ඇමතිවරයා කිව්ව දේ සත්‍යය වටහා ගත්තා. එයාව සිරබාරයෙන් නිදහස් කළා.